2017 වර්ෂයේ පළමු පේපර් එකේ 5 වෙනි ගාන සහ 6 වෙනි ගාන ලැයිස්තුගත මිල රුපියල් ලක්ෂයක් වූ භාණ්ඩ 2017 3.10 වෙනි දින කුමාර විසින් අමල්ට 10%ක වෙළඳ මට්ටමක් අඩු කිරීමෙන් පසුව ණයට විකුණන ලදී. මෙම භාණ්ඩවල පිරිවැය රුපියල් 60,000කි. අමල් විකුණුම් මිල රුපියල් 30,000ක්, පිරිවැය රුපියල් 20,000ක් වූ භාණ්ඩ 2017 3.15 වෙනි දින ආපසු එවන ලදී. 100%ක මුදල් වට්ටමක් ලැබීමෙන් පසු 2017 3.31 දින අමල් විසින් ගෙවිය යුතු ශේෂය පියවන ලදී. එතකොට අපි මුලින්ම අහන්නේ මෙම ගනුදෙනු කුමාරගේ ව්‍යාපාරයේ සටහන් කිරීමට යොදාගනු ලබන මූලික ලියවිලි. මූලික ලියවිලි. මූලික ලියවිලි. අනුපිළිවෙලින් දක්වන්න. එතකොට බලන්න පුතාලා කුමාරගේ ව්‍යාපාරයේ මෙයා මුලින්ම මොකද කරලා තියෙන්නේ? කුමාර භාණ්ඩ විකුණලා තියෙනවා. හරි. භාණ්ඩ විකුණුම් තියෙනවා. ඊළඟට භාණ්ඩ විකුණුම් තියෙනවා. ඊළඟට තියෙනවා අමල් ආපසු එවුම් නේ. ඒ කියන්නේ කුමාරගේ ව්‍යාපාරයේ පැත්තෙන් බලපුවාම ආපසු එවුම් තියෙනවා. ආපසු එවුම් තියෙනවා. ඊළඟට අමල් විසින් මුදල් ගෙවලා තියෙනවා. එතකොට මුදල් ලැබීම් තියෙනවා. නේද? මුදල් ලැබීම් තියෙනවා. මුදල් ලැබීම් තියෙනවා. එහෙනම් භාණ්ඩ විකුණුම් වලට අදාළ මූලික ලියවිල්ල මොකද්ද පුතාලා? ඉන්වොයිසිය නේ. ඉන්වොයිසිය. ඊළඟට බලන්න ආපසු එවුම් වලට අදාළ මූලික ලියවිල්ල වෙන්නේ මොකක්ද? මූලික ලියවිල්ල වෙන්නේ මොකක්ද? බැරපත. ඊළඟට මුදල් ලැබීම් නම් ලදුපත. නේද? හරි පහසුයි. එහෙනම් හරි උත්තරේ වෙන්නේ අංක 2 නේ.